ඔයාව සල්ලි දීලා ගත්තේ මුළු රෑම කතා කර කර ඉන්න. පුදුම මිනිස්සෙක් නෙමේ. හා, හරි අමුතුයි. අනේ මන්දා, දැන් නම් බයත් වගේ. වතුර ටික නම් සනීපයි. පිරිසිදුකම ගැන හිතන මිනිස්සෙක් වගේ. චතු එළියට එද්දිම නිර්වාන් ඇඳේ හාන්සි වෙලා චතු දිහා බලාගෙන හිටියා. චතු එකපාරටම නිර්වාන්ව දැක්කහම පොඩ්ඩක් ගැස්සුණා. ඒත් නිර්වාන්ගේ මුහුණේ හරි ලයාන්විත ගතියක් තිබුණේ. මහත්තයා, අපි දැම්මම පටන් ගන්නවද? බඩගින්න නැද්ද? මොන හරි කාලෙමුද? එන්නකෝ. මෙන්න මේ ඇඳුම ඇඳ ගන්න. ෂා, ලස්සන ඇඳුමක් නේ. කාගේද මහත්තයා මේ? ඔය මගේ වයිෆ්ගේ. මහත්තයා කසාදත් බැඳලාද? බය වෙන්න එපා. ඔය ඇඳගෙන එන්න. මං එළියට වෙලා ඉන්නම්. චතුගේ හිතේ ලොකු කලකිරීමක් ඇති වුණේ. පිරිමි කොච්චරනම් වංකද? මේ මිනිස්යාගේ බිරිඳ මේ ගැන දැනගත්තොත් කොච්චර දුක් වෙයිද? ඒ වගේම චතුට පුදුමයි. ඔයා ඇඳගෙන එනකන් මම එළියට වෙලා ඉන්නම් කියපු වෙලාවෙම චතු තව තවත් ව්‍යාකූල වුණා. චතු ඇඳුම් ඇඳගෙන එළියට යද්දී සාලෙට වෙලා නිර්වාන් ෆෝන් එක දිහා බලාගෙන hina වෙවි හිටියේ. මහත්තයා, මොකද මහත්තයා හොල්මනක් දැක්ක වගේ මගේ දිහා බලන් ඉන්නේ? ඔයා හරි ලස්සනයි ඔය ඇඳුමට. ඒක නෙමෙයි. මොකක්ද ඔයාගේ නම? මහත්තයා මට චතු කියලා කියන්න. හරි. ඔයත් මට මහත්තයා කියන්න එපා. මගේ නම නිර්වාන්. ඒක නෙවෙයි චතු. ඔයා කෑමු යන්න දන්නවද? මොකද්ද මහත්තයා? මහත්තයා කියන්න එපා. මම නිර්වාන්. මේකයි. මට කෑම ගන්න අමතක වුණානේ. බඩත් කිනේ. නූල්ස් වගේක් තිබිලා තැම්බෙන්න දැම්මා. ඔයාට පුළුවන් නම් එළවලු ටික කපලා දෙන්නකෝ. හරි. නිර්වාන්. නයිස්. එන්නේ නම්. හරි. මොන මගුලක්ද මේ? මාව ගෙදර වැඩ කරව ගන්න දෙක්කගෙන ආවේ. දෙන්නම එකතු වෙලා නූඩල්ස් එකක් හදාගෙන කන්න පටන් ගත්තා. කිසිම කතාවක් නැතුව දෙන්නම කෑම එක ඉවර වෙනකම්ම කෑවා. චතුත් ලොකු බඩගින්නක හිටියේ. ඒත් කවුද හිතුවේ උයන්න වෙයි කියලා. චතු පොඩි කේන්තියකින් හිටියත් කවදාවත් නැතුව තමන්ට මනුස්සකමින් සලකපු නිර්වාන් ගැන පැහැදීමකුත් එයාගේ හිතේ තිබුණා. චතු, ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවද? ඔව්, පොඩ්ඩක් ගන්නවා. හොඳයිනේ. ෆ්‍රිජ් එකේ බියර් දෙකකුත් ඇති. මං අරගෙන එන්න. බියර් කෑන්ස් දෙකත් අරගෙන දෙන්නම බැල්කනි එකේ පුටු දෙකකින් වාඩි වුණා. නිර්වාන් විදුලි ආලෝකය අඩු කළා. හීතල සුළඟයි අඳුරයි එක්ක හරිම අමුතු හැඟීමකින් චතුව වෙලා ගත්තා. මං කළුවරට හරි කැමතියි. එතකොට දකින්න තියෙන දේවල් හරි අඩුයි. මහත්තයා, අපි වැඩේ පටන් ගන්න කීයටද? හයියෝ, මට නම කියන්න ළමයෝ. එනිවේ, මොන වැඩේද? මාව අරන් ආපු වැඩේ? ඔයාව අරන් ආවේ කතා කර කර ඉන්න. ඇයි පුතුමද? ඉතින් කියන්නකෝ, ඔයා ඇත්තටම කොළඹද? නෑ මහත්තයා. සොරි නිර්වාන්. මගේ ගම මොනරාගල. ඉතින් ඇයි චතු ඇත්තටම කොළඹ ආවේ? මේ මොන මගුලක්ද? ඉන්ටර්විව් එකකට ඇවිල්ලා වගේනේ. කොළඹ ආවේ සල්ලි නැති නිසා. සොරි. මං අහන ප්‍රශ්නේ හින්දා ඔයාට කේන්ති ගියා නම්.
නිර්වාන්ගේ ආචාරශීලී කම නිසා චතුගේ කේන්තිය නැති වුණා. ටික වෙලාවක් නිර්වාන් චතු දිහා බලාගෙන හිටියා. මගේ තාත්තා නෑ නිර්වාන්. අපේ පවුලේ අම්මා ඇරුණම මගේ නංගි පුංචි මල්ලී තාම ඉස්කෝලේ යනවා. අම්මට දැන් වැඩිය වාරු නෑ. කොළඹාවේ ගාමන්ට් එකක රස්සාවක් හම්බුණු නිසා. ඒ ගාමන්ට් එකේ මිනිස්සෙක් මාව රැවට්ටුවා. මගේ හැම දේම ගත්තා. අසරණ වෙලාවේදී තමා මැඩම්ව හම්බුනේ. මම මේ රස්සාවට අලුත්. ඒත් මේ රස්සාව නිසා මල්ලි නංගි ඒ වගේම අම්මා හොඳට කාලැඳලා ඉන්නවා. ඔයා ඔයාගේ වයිෆ්ගේ ගවුමක් මට අන්දලා බෝධිසත්වට ඕක්නේ දෙන්නේ. ඔයා ආදරය කරලා නැද්ද? මම කියන්නේ විශේෂ කෙනෙක් නැද්ද? අපි ළමයින්ට දාන නමුත් කතා වුණා. මගේ වයිෆ් නැති වෙලා චතු